ඉතින් ඔයා දන්නවද මෙන්න මේ වගේ තිරිවාන වගේ මේ තියෙන ගල් විකුණලා කෝටිපතියෝ වෙච්ච මැණික් ව්‍යාපාරිකයෝ ඕන තරම් ඉන්නවා. හැබැයි ඉතින් තිරිවාන නම් සත පහකට වැඩක් නැහැ. ඒක ගෙවුඩයක් වෙන්න ඕන. ගෙවුඩ වලින් ලක්ෂ ගණන් හොයන්න පුළුවන් කියලා ගෙවුඩ අරන් ලොස් වෙන අයත් අනන්ත ගානයි. ගෙවුඩ දැනුම තියෙන කට්ටිය කහට ගෙවුඩ දැක්කම දුවනවා. මොකද ගත්ත ගානත් ඉවරයි. ඒගොල්ලෝ බයයි ගල ඩෙත් වෙයි කියලා. ඉතින් මම නම් සමහර කහට ගෙවුඩ බයි කරනවා. මං ඒ වයින් හොඳ ප්‍රොෆිට් ආන් තියෙනවා. අපි මැඩා ගියාම සමහර කට්ටිය කහට පුච්චලා ගෙනත් දෙනවා. අපේ කට්ටිය මැනගස් කර කට්ටියට ඒව උගන්නලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවද කහට ගෙවුඩයක් බය නැතුව ගන්න රහස? මේක ඔයගොල්ලන්ට කියලා දෙන්න. මේක සයන්ටිෆිකලි හිතන්න ඕනේ. මෙහෙමයි. සමහර ගල් තියෙනවා කහට තියෙනවා හැබැයි ඒක සිල්කි. ඒ සමහර ගල් තියෙනවා කහට තියෙනවා හැබැයි කහට හැදිලා තියෙන්නේ ඉල්මනයිට් හින්දා. ඔයගොල්ලෝ දන්නවනේ ඉල්මනයිට් අපද්‍රව්‍යයක් විදියට කොරන්ඩම් එකකට එනකොට එහෙමනේ බ්ලූ සෆායර් එකක ටයිටේනියම් අයනුයි තියෙනවා. ඒ හින්දා තමයි ඒව නිල් පාට වෙන්නේ. මේක ඉල්මනයිට් විදියට තියෙනවා නම් ඒක පොඩ්ඩක් ස්ප්‍රෙඩ් වෙනවා. ඒක ටිකක් පැතිරිලා තිබ්බොත් මං කියන්නේ කහට ගල සිල්කි නම් කරාම කාට ගතිය ගොඩක් අඩු වෙනවා. ඒකට ඕගොල්ලන්ට රිස්ක් එකක් අරගෙන ඒ ගවයි ගලක් බයි කරන්න පුළුවන්. එතකොට ඔයා දැනගන්න ඕනේ මොන හීට් එකේද මේව හීට් කරන්න කියලා. කොහම ගෙවුඩ එක ගොඩේ දාලා හීට් කරාට ගොඩ යන්න බෑ. මම ගෙවුඩ ගැන විතරක් ෆුල්ම කෝස් එක ෆලෝ කරා. ඉගෙන ගත්ත සර් ඇවිල්ලා ලංකාවේ ගෙවුඩ සම්බන්ධව නම්බර් 1 සර්. අනිත් මෙතඩ් එක තමයි ඔට්ටු. ඕගොල්ලොන්ට ඇවිල්ලා තියෙනව නේද ඔට්ටු වල කහට තියෙන ඒවා. ඒක පොඩ්ඩක් රිස්කි. ගල ඩෙත් වෙන්න chance එක වැඩි. ඔය සමහර අය ඔය කියන්නේ සෙරමික් වෙනවා කියලා. ඒ කියන්නේ ගලේ ట్రాన్ස්පරන්ට් ගතිය නැති වෙනවා. ඔයගොල්ලෝ ඒවට නම් අත ගහන්න එපා. ඒ ඉතින් ගෙවුඩ කියන්නේ වෙනම විෂයක්. අපේ ජෙම් කෝස් එකේ මම ගෙවුඩ වල ලොකු ප්‍රමාණයක් හිර දැම්මේ ඒක ගොඩක් වැදගත් හින්දා. එහෙමයි. අපේ ජෙම් කෝස් එකේ පතලෙන් ගල් ගන්න තැන හිඳන් එක්ස්පෝර්ට් කරන තැන එනකන් අපි කියලා දෙනවා. අපි බයස්ලා හොයා ගන්න හැටිත් කියලා දෙනවා. අපි ජෙම් එක්ස්පෝර්ට් කරන රට යනකොට ඕගොල්ලන්ටත් අපිත් එක්ක එන්න පුළුවන්. එතකොට අපි රෆ් ජෙම් ඒව ප්‍රීෆෝම් කරලා කට් කරන හැටි, ඒව පොලිෂ් කරන හැටි, කලර් ග්‍රේඩින් කරන්න හැටි, අඟට ඒවයින් ජුවලරි සෙටින්ග්ස් හදන හැටි, අඟට කම්පියුටරෙන් ඒ ජුවලරි එකට අවශ්‍ය ඩිසයින් එකද ගන්න හැටි, ඊළඟට බයස්ලා හොයා ගන්න හැටි හැමදේම අපි A to Z කියලා දෙනවා. ඒක ප්‍රැක්ටිකලි අපේ වර්ක්ෂොප් එකේදී අපි ඔයගොල්ලන්ට පෙන්නනවා. මේ මාසෙත් තාම ඩිස්කවුන්ට් රේට් එකකටම කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. ගෙවුඩ කියන්නේ හොඳ ආදායම් මාර්ගයක්. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ. දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ.